තත්ත්වය. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. ඔන්න ඉතින් අද යන්නේ තවත් ලස්සන කන්දක් තරණය කරන්න. අද කොණ්ඩගල යන්නේ. මේ ඉන්නේ අද සහායකයා සෞම්‍ය. එදින අද යන පුටාරේ. මේක තමයි අද යන්නේ. මේ අද යන්නේ ඉතින් ලංකාවේ පරණම තේ ගහ තියෙන ලූල් කඳුළු තේවත්ත. එතන උඩින් තියෙන කොණ්ඩගල කියලා ලස්සන ගලක්. ඒකට යන්න තමයි යන්නේ. ඉතින් අද මම ගන්න පොඩ්ඩක් ඇවිල්ලා නැවතුවා. අතන පොඩි කඩයක් තියෙනවා. තාම මේක මේ පහළ තියෙන්නේ. පොඩ්ඩක් දුර ආවා. සාමාන්‍යයෙන් පෙරදෙනියෙන් කැම්පස් පාරෙන් මෙතෙන් ආවා කිලෝමීටර් 20ක් විතර ආවනේ. කිලෝමීටර් 20ක් විතර ඇවිල්ලා තව පොඩි දුරක් තියෙන දෙල් ටවුන් එකට යන්න. අපි තව ඉස්සරහට ගිහින් හම්බෙමු. ඔන්න අපි ටිකක් දුර ආවට පස්සේ මේ හරිය මහා ලස්සනයි. පාරේ වාහන නැහැ. මහා නිදහස් තැනක්. ඒකෙන්ද පොඩ්ඩක් මෙතන නැවතුණා. කලාතුරකින් තමයි මේ පාරේ වාහනයක් යන්නේ. මායත් එක්ක එන පාරේ සෑහෙන දැන් නායකයින් තිබ්බා. එක තැනක් තිබ්බා මේ කිලෝමීටර් 2ක් විතර පල්ලෙහාට නායකයි. තුනාඩියෙන් පස්සේ. පාරවලට මොනවා වෙලාද දන්නේ කැඩලා දන්නේ. උඩාරියෙන් බලන්න උඩහට ලොකු කන්දක් නගින්න තියෙනවනේ. බයික් එකෙම යන්න පුළුවන් සාමාන්‍යයෙන් කොණ්ඩකට කන්න පටන් ගන්න තැනට බයික් යන්න පුළුවන්. තේවත්ත මැද්දේ හරි ලස්සනයි. තා ටික දුරක් යන්න දෙන්න මෙතන ඇති කිලෝමීටර් 3ක්. ඒ වගේ පොඩි දුරක් තියෙනවා. යා නාය ගියපු තැනක් හම්බුණා මේන් බලන්න. ඒ නාය ගිහින් තියෙනවා පල්ලෙහාටම. අර ගෙවල් එහෙම ඉවරයි පල්ලෙහා තියෙන. මේ කොණාඩුවෙන් පස්සේ ඉතින් ඕක තමයි තත්ත්වේ. පාරත් ඉවරයි. කරන්ට් දැන් නැහැ ඉතින්. Sudah nih, tadi kita dekat nih, tuh dia. Ya, sekarang kan? ඔන්න ඉතින් අපි ලූල් කඳුළු තේවත්ත ඇතුළට ආවා. මේ තියෙන තේවත්ත
පල්ලෙහා තියෙනවා ලස්සන පොඩි විලකින් වට වෙච්ච තැනක්. එතන යන තමයි දැන් යන්නේ. මාහල සීතල හුණගක් තියෙන්නේ. නුරේලි ගියා වගේම තමයි. අර තියෙන්නේ. එන්න පාරක් තමයි නැත්තේ. අරහින් පාර තියෙනවා ඉතින් යන්න. පාරට තඩි ගහක් වෙట్లా. මේ තියෙන්නේ විවේකයක් ගන්න කියාපු තැන. නිදහසේ ඉන්න පුළුවන්. මේ ගප්පි බඩ ගෙටිය බලන්න. කිචි ගෑනවා වගේ. ඔන්න ඉතින් අපි ආ view point එක. අතන තියෙන view point එක. EX tail එක. අර ඈතින් තියෙන දිග ගල තමයි කොණ්ඩගල කියන්නේ. සතුටින් ඒකටත් නගින්න යන්න ඕනේ. මේ තියෙන ඉතින් view point එක. මේ තියෙන view point එක. මෙතන තියෙනවා ගල් කුටුව. මෙතන ඉඳගත්තම ඉතින්
අන්න පේන තැන්. තව කට්ටියක් කරේට ඇවිල්ලා කට්ටිය සින්දු දාගෙන කට්ටිය වෙන මාතල්ලක් ගන්නවා. මෙතන තියෙනවා දැන්වීම් පූර්වක්. මාර view එක පේන ඉතින් මෙතෙන්. පල්ලෙහා තියෙන දෙල්තොට ගම. ඊට පස්සේ ගලහ. ඒ ඔක්කොම පේනවා මෙතන. අර වෙයි ලස්සන කදුපන්දියක් පේනවා. ඊගට හොම්. අර ඔක්කොම නායි ගියපු තැන්. අර ඈතින් පේන්නේ. යම් කාඩයක් උඩට ගිහිල්ලා බයික් එක අර හරියෙන් දාලා යන්න ඕනේ කොණ්ඩකොල්ට නගින්න. යන්නේ. යා. ඔන්න ඉතින් බයික් එකෙන් එන්න පුළුවන් උඩරිම දුර ආවා. දැන් තියෙන වාහන දාලා මෙතන ඉඳන් තනිකර පයින් යන්න තියෙනවා. දැන් දෙපැත්තේ තියෙන ලස්සන විද විද යන්න තියෙන්නේ. තේ වතු. තේ දරු නෙලලා තියෙන්නේ. මේ බයික් අරේ දාලා යන්නත් පුළුවන්. මෙතනින් කෙලින්ම ගිහිල්ලා අතන view point එක තියෙනවා. view point එකට ගිහිල්ලා එතන පරණ තේ ගහක් තියෙනවා. තේ ගහක් බලලා ආයෙ බයික් එක මෙතනින් දාලා මුහුණට යන්නත් පුළුවන්. ඉතින් මෙහෙන් යන්නත් පුළුවන්. හැබැයි අර තව ඉස්සරහා තියෙනවා මේ එතෙන් යන්න තමයි යන්නේ. කලින් පාරේ නෝරන පාර මීට වඩා පොඩ්ඩක් අබලන් වෙලා තිබ්බේ. දැන් නම් පොඩ්ඩක් සාමාන්‍ය මට්ටමක තියෙනවා මේ ගල් අතුරලා. මේ බලන්න නගින්න අමාරුයි. බඩ තුස්ස නගින්න අමාරුයි. දැම්ම හදි. ඔයාලට මේ වගේ තැනක් තෝරගත්තේ නේ. නැත්තම් වෙන එකක් කියන තෝරගත්තා නම් වාට බඩ ගහ තමයි එන්න වෙන්නේ. උදේ මන්නේ මේ කඩුස්සා. උඹ තමයි කඩුස්සා. යංග ෂේප් එකේ. ඔන්න අපි ඉතින් ජීඑස්ටීඑල් එකේ බංගලෝ එක ගාවට ආවා. මේ තියෙන බෝඩ් එක. එතනින් තමයි කොණ්ඩකට යන්නේ. නිදහසක් තියෙන. මෙතන ටිකක් ඉඳගෙන ඉඳලා පායන් උඩට මහන්සි 1865 හදලා තියෙන බංගලෝ එක. ජේම්ස්ටීල් එකේ බංගලෝ එකෙන් දකුණු පැත්තට තියෙනවා මේ තියෙන කොණ්ඩේකල යන පාර. මේකෙන් තමයි යන්න තියෙන්නේ. අපේ නම් පටන් ගමු ගමන. විනාඩි 20ක වගේ ගමනක් තමයි උඩට නගින්න තියෙන්නේ. බලමු අපිට කොච්චර වෙලා යන්න පුළුවන්ද කියලා. දැන් 1:20 වෙලා.
ජේම්ස් ටේලර් කියන්නේ ඉතින් ලංකාවේ තේ හැදීමේ ප්‍රමුඛයා. මුල්ම තේ වත්ත තියෙන්නේ මේක යාගේ. ලූල් කඳුර තේ වත්ත. අද පුතා කට්ටිය වැඩි. අද පොය දවසනේ. කට්ටිය මේ වඩින්න කට්ටිය වැඩි. මාළා කෙනෙක් වෙන්නේ ඉතින්. ඔන්න ඉතින් කොණ්ඩගල පාමුලට ආවා. තව යන්න දෙන්නේ චුට්ටයි. තව ටිකක් දුරක් යන්න තියෙනවා. මෙතන මේ කට්ටිය කෝටු ගහලා තියෙනවා. අපි කෝටුවක් කරන් ගහමු. මට හේතුවක් නම් දන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ මේ කෝටු ගහ. හේතුවක් නම් දන්නේ නැහැ නේ. ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා ඔහොම කෝටු ගහලා තියෙනවා. හේතුවක් නම් දන්නේ නැහැ ඉතින්. කමන්නේ. මාත් ගෙහුවේ ඉතින්. යා. Marunian. Benar komat kawan. Helmet gan. Bukan yang bulan. Legan apa deh? Apa? Hai bang. Hari ni. Sampai kon? Nih, mata support tuh nih. Memang. Dia warai lo tuh nih hero macam mana? Ya. Hari. කොණ්ඩගලට ආවා. ඔන්න ඉතින්. යන්න පුළුවන්. යා. Ambo Hulampar. Ha. On. ඉතින් මේ කොණ්ඩගල කියන එක තියෙන්නේ මෙහෙම ඇදේට. ඒකෙන් ඉතින් මේක උඩ නම් කැම් කරන්න බෑ. කරන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි අමාරුයි. මේ ගල තියෙන ඔහොම ඇදේට පාත් වෙලා. අරාරෙත් ලස්සන දේවල් තියෙන. පල්ලේ ලූල් කඳුරු තේවත්ත. අර එහෙන් ලූල් කඳුරු තේවත්ත. තව තනින් පල්ලෙහාට ගලහ ටවුන් එක. ඩෙල්ටා ටවුන් එක තියෙනවා. ඒක තමයි උතනින් පල්ලෙහා තියෙන්නේ. අර එහෙම ලස්සනයි නේ. මේ පැත්තට අර ලස්සන. ඒවත් ටික. පීක් එක තියන්නේ මෙන්න මේ කෙළවරේ.
මම ඉතින් කදු වශයෙන් කියන්න නම් දන්නේ අර පැත්තේ තියෙන මොනවද කියලා. හැබැයි ඉතින් මාර ලස්සනයි. දන්නේ කෙනෙක් කියාගෙන යන්නකෝ. අර පැත්තේ පේන කඳු මොනවද කියලා. අතන ඈත චෛත්‍යත් එක්ක කන්දක් තියෙනවා. ඒක නම් මොකද්ද දන්නේ නැහැ. මෙන්න ඉතින් පීක් එක. මෙන්න බෑග් එක ගලවලා මේ කැම්පින් නම් කරන්න බෑ කොහොමත්. ගල තියෙන පල්ලෙහාට ඇලවිලා වහමු. බෑග් එක ගලවලා බෑග් එකක් තියලා මෙතන පල්ලෙහාට වැටුණා ඉතින් කැලලකත් වන්න වෙන්නේ. ඉතින් බලන්න මෙතෙන්ට වෙන view එක. මේ තියෙන්නේ තේවත්ත පල්ලෙහා තියෙන. අර අතන තියෙන අතල දාපු බින්දින් වගේ. ඒක නම් මාල් ලස්සනයි. තව අර කෙළවරේ උඩට කන්දක් තියෙනවා. ඒක මොකක්ද කියන්න දන්නේ නැහැ. මෙතෙන් පල්ලෙහාට වැටුණොත් නම් ඉතින් කෑලි තමයි අහුලන්න වෙන්නේ. මේ ඉතින් මේ කොණ්ඩවල දෙන අම්මුතු ගස් වගේ මේ. ඒ ගස් ඔක්කොම තියෙන්නේ මේ පැත්තට ඇල වෙලා. මේ ඒ ගස් ඔක්කොම තියෙන්නේ මේ පැත්තට ඇල වෙලා. අර හිට එහෙමයි. මේ බලන්න. මේ ගස් තියෙන්නේ ඔක්කොම මේ ගල පැත්තට ඇලවිලා. මොකක්ද දන්නේ මම කරේ හේතුවක් ඇතිද? ගස්සක උදින් හැබැයි මේ ගල පැත්තට ඇලවිලා. ඒකත් ඉතින් මාර ලස්සනයි. ගලට අමුතු ලස්සනක් තියෙන ඒකින්ද. මෙතන මේ පොඩි පාරක් වගේ සීනයක් තියෙනවා වතුර බහින්න ඕනේ. ඒකෙන් වතුර බහින්න නැති නේ. ඔන්න ඉතින් අපි කොණ්ඩගලින් පල්ලෙහාට බැස්සා. බැගින් නෑ ලස්සන තේවත් එක්ක. අදට එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. අපි එන වෙන වීඩියෝ එකකින් හම්බ වෙන ගම අදට සමුදෙනවා. බයි. සමහරක් විට අපි නාන්න ගියොත් එහෙම තාම මේක ඉවර නෑ. පුළා වුණොත් නාන්න යනවා. බලමු. බයි බයි. ඔන්න දැන් ඉතින් නාන දැනටත් ආවා. vlog එක ඉවර නෑ. දැන් යන්නේ නාන්න. මේ ගලහා තියෙනවා නාන්න ලස්සන දැන් ගොඩක්. එතන එකක් තමයි මේ තියෙන්නේ. මේක නිකන් ස්වභාවික නාන තටා කියන්නේ. ස්විමින් pool එකක් වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. උඩහට යන්න. බලමු ගිහිල්ලා. ඉතර වෙලත් නැහැ. 3:00 වෙලාව. 4 විතර ආපහු යන්න ඕනේ. Ini